පාරෙන් යන්නේ. දීවල පාර. කිලෝමීටර 3ක් විතර. 3ක්. හරියටම මතක නැහැ. වාකිලි කියලා පන්සලට ගිහිල්ලා නැද්ද? මතක නැහැ. වාකිලි කරලා පන්සලට ගිහිල්ලා නැහැ. එකපාරක් ගිහින් තියෙන පුංචි කාලේ. තාම අවුරුදු 12ක් 13ක් ඉන්නලා නිතර බලන්න ඕන වටින පන්සලක්. ඔව් මේ දෙන්නා ළඟ තියෙන්නේ. ළඟ තිබුණ දේවල් ළඟයක් නෑ වගේ නේද? මොකද? ඇහුවොත් එහෙම සාමාන්‍ය ලංකාවේ රජවරයෙක් ගැන ඇහුවොත් ඉස්සෙල්ලා මතක් වෙන රජුව කවුද? ජම්මු රජුන මතක් වෙන කෙලින්ම රුවන්වැලිනේ හදලා තියෙනවා. හැබැයි ඉතින් රුවන්වැලිලා ආවුරු දුටුගැමුණු රජුව ගැන විතරක් නෙමෙයි. මේ රජතුමාගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න වටිනවා. උත්පත්ත තමයි කියන්නේ. ඕවට යන්න කාලයක් පොවක්ක බලන්නකො මේ දවස හොයාගෙන ජීවත් වෙන්න බැරි නිදිමන්නේ. ඔව් ආර්ථික ප්‍රශ්න ඒ ප්‍රශ්නේ හින්දා තමයි. දැන් විනෝදාංශයක් වශයෙන් මොනවද කරන්නේ? විනෝදාංශයක් වශයෙන් දැන් මොකවත් නෑ. මොකවත්ම නැද්ද? මොකවත් නෑ මොකක් හරි මේ විනෝදාංශයක් නෑ. දැන් ඉතර නම් තිබුණා. ඔව්. පොඩි කාල පරිච්ඡේදයක් හරි ගත කරන විනෝදාංශයක් වශයෙන් ළඟම තියෙන මේ වගේ ඓතිහාසික ස්ථානයක් ගැන අපිට දැනගත්තොත් මේ වැඩි හොඳයි කියලා මම යෝජනා කරනවා. හරි බොහොම ඉතිරි යෝජනා. මම මට හරි ආසාවක් ඇති වෙනවා වයිසිනේ පොඩ්ඩක් කරනවා දාගෙන. පොඩි ප්‍රමාණයක් අර බලන්නට වගේ. ඉතින් ඉන්න ප්‍රශ්න කොහෙන්ද? ඔයා කැමති කොහොමද? මාතර කොහෙද? අපි යන්නේ ඉතින් මේක බලලා. හැබැයි චෛත්‍ය හදන්න රට බේරගත්ත රට කෙනෙක් බලන්න. පාර කියන්න ගොඩක් කට්ටිය දන්නවා. ඊවල පාරේ තමයි යන්නේ වාකිලි කියලා මේ. වාකිලි කියලා බුක්කිලි කියලා ධනකිලි කියලා ඔහොම කියනවා ඒක. වාකිලි කියලා ගණනාවක් හදලා. කවුද හදලා දෙන්නේ? ධනකිලි කියලා අනිත් එක මංගල උතුම් කන්දට පල්ලි. එතනලු ওই පළත් ඇරිලා නවත්තලා උයාන කාලා දීලා යනවා කුරුමෑගල. කුරුමෑගල ගිහින් පොල්ලතු යරන් ආයෙනවා. ආයෙම තමයි ඒ දී එක. එතකොට වාහන නැහැ. ඒ කයිද ඔය කොළඹ සාමාන්‍යයෙන් ඔය පෙන්නන්නේ කළු සිදුවට පේන්නේ. දැන් පොල්ලතු කරත් කොහොම වුණා බැඳගෙන ඒක තමයි බඩු ගාල්ගාදී සාමාන්‍ය කරන්නේ. දැන් මේ ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා. හැබැයි අපිට හම්බෙච්ච සුන්දරම පුවත් කඩිය විදියට අපිට මේක නම් කරන්න පුළුවන්. මේ ලස්සන පාරක් තියෙනවා. සූර්යයා දෙපැත්තෙන් තියෙනවා. ඓතිහාසික සමුපන්තියක් තියෙනවා.
රාජධානිය ඇතුලේ සුන්දර ස්ථානයක් කියලා මම නම් කරනවා. අපිට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ලස්සනට තියෙනවා මේක රට පුවක් වගේ කීපයක් තියෙනවා. මගේ නම් මෙතන හම්බෙච්ච එකම ලස්සන වුවක් දෙක මට හිතෙනවා. කාලෙන් හිතනවා කාල සීමාව අපේ කාලෙන් අපිට වර්ෂාවලියක් ලැබෙනවා. ඒකත් අපි දැනට කාලකාලිකව කරගන්නවා. අපි මේ සුන්දර වුවක් එක. Orang beli kan pala. Orang lagi. Lihat sebelahnya. Kira වෙනස් වෙච්ච වෙනස් වූ මේ පැටර්න් ටිකක් තියෙනවා. ප්‍රධාන ගල්කරු හතරේ විවිධ මේ අඹරමද සාමාන්‍යයෙන් ධනේක කොහොමද කාලපරිදි තියෙන්නේ? අවුරුදු සාමාන්‍ය කීයක් විතර यहाँ से लगभग यहाँ खड़े हैं हम कुछ में खाली के जिंदा बिजनेस करने का खाली मना मैं कोई पास अंडे मांग रहा हूँ आप कितने कमा दिए उधर वाड़ी මේකට මොකක් කරේ විශේෂ නමක් තියෙනවද මේ වහල? කැනිමඩල කියන්නේ නේද? කැනිමඩල. ඔව්. කලාතුරකින් දකින්න ලැබෙන්නේ මෙච්චර පෞරාණික කැනිමඩල. මේකෙන් තමයි මේකෙන් තමයි උස්සලා දෙන්නේ. ඒ කාලේ භාවිතා කරපු තාක්ෂණය මේක ඇලේ මට්ටමක් කලක් තියෙන ඇලටත් ඒ කියන්නේ තව අඩි 10ක් විතර වගේ පොළොවේ යටටත් අඩි 10ක් විතර ගමු පස්සලා දෙන්නේ මේක පුරාවිද්‍යාව වටිනා කඩුගන්නාව මංගලගම. එතකොට මේ මම හිතන්නේ රජ කාලේ ලොකු ගමන් වාගයක් කොහෙටද තිබිලා කියලා. අනිත් පොඩි පොඩි දේවල් අරගෙන හදගන්න නැත්නම් තව දිනා පස්සේ හදි වල තිබ්බා. එතකොට මේ මොකක් හරි ගමන් මාර්ගයක් තියෙන්නද කොහෙටද? ඔව් ඉස්සර පයින් යනකොට. පයින් යනකොට. පයින් නින්දේ වාහන මේ නවතන්න කාලා ගිහින් ආයෙ යනවා. නින්දේ කඩුගන්නාවින්න ආයෙ. මෙහෙ ඉන්න ඊට පස්සේ කඩුගන්නවා. ඔය දී වෙලා ගල්ලා කරේ තිබ්බට. ගමන් මාර්ග නැහැ. අර ඇලේ තියෙන ඒ ගල් එකක් ගල්ලේ දන්නා නේද? පොඩ්ඩක් බලමුකෝ අපි.
අම්බලම හදපු කාලේ නේද? පාදම පොුනේ ඒ ඊට කාලේ නේද? ඔව් නම වාකිරිද? එතකොට මේ පැත්තට ගියොත් හරි එතකොට මේ ගාලේ උගා අනලත් තියෙන විජේ බාරද්දි ඉතින් කනලා එහෙම ඉන්නේ ඒක කරලා වාටියේ පන්සල් ආදලා ගල් වෙනක් තිබ්බ එකෙන්ලා පූජා වෙලි එහෙම කියනවා එතකොට මේ පැත්තට තියෙන අම්බර මොකක්ද එහෙනම් ගල්ලා තියෙනවා ඒක දැන් නැද්ද නෑ ඒකත් නෑ ඊට පස්සේ හම්බෙන්නේ මොකක්ද අම්බර කඩු ගන්නවද ආයේ කඩු ගන්නවා හොඳයි ආයේ කඩු ගන්නවා මම කරන්නේ මේකයි එතකොට මේ අද කාලේ පරණ ගමන් මාර්ගයක්. ඔව් ගමන් මාර්ගේ පයින් යන්නේ කොහේ නම් කොහෙද වගේ සිරිපාදේ එහෙම. සිරිපාදේ. සිරිපාදේ නිවාරාවුන්නේ පයින් ගිහින්. ඒ පැත්ත සිරිපාදේ නේද? මොකක්ද මේ? කොහේ නම් මේ ගමන පටන් ගන්න තියෙන අනිත් පැත්තේ සිරිපාදේ දීවල් පැත්තේ. මාමංගු නිකුලිලක්. එතකොට මේ පන්සල කරපු රජතුමාගේ නම මොකක්ද? පළවෙනි ගුවනේ කියන්නේ बालेरी बोले के बाद अभी कंटे के उसको गहला के खाने අපි දැන් ඉන්නේ ඓතිහාසික ස්ථානයක් වුණු වාකිරිගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ අපි දුර්ලභ ලෙස අපිට කලාතුරකින් ලැබෙන්න තියෙන දර්ශනයක් කියලා මම හිතනවා. හිටිපිළිම වහන්සේ කෙනෙකුට සීවරයක් අන්දලා තියෙනවා. ඒක එකම පන්සලක් දන්නේ මේ වගේ ලංකාවේ තියෙන මම නම් මුල් වතාවට තමයි මගේ අත්දැකීම් තුලින් මම දකින්නේ. ඒකේ තියෙන සුවිශේෂීභාවය ගැන විමසන්න විදිහක් නැතුව තමයි ඉන්නේ. ඊටමතර දෙක දුනා. ලබුණා නාලානේ. ඕගා ඇත්තට මේ පිළිම වහන්සේට සීවරයක් අන්දලා තියෙන හේතුව අපි දන්නේ නැහැ. හැබැයි මම නම් මගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි හිටිපිලිමයකට බුදුරජාණන් වහන්සේගේ හිටිපිලිමයකට මේ වගේ සූරක් අන්දලා තියෙන අවස්ථාව. ඒ හේතුව විමසන්න කවුරුත් නැහැ. අපි පසකින් මේ දිස් වෙන්නේ ඓතිහාසික වාකිරිගල රජමහා විහාරයේ චෛත්‍ය රාජන් වහන්සේගේ උඩට වැටෙන වතුර සලපතල මදුලේ වැරදි අපි පසකින් මේ දිස් වෙන්නේ ඓතිහාසික වාකිරිගල රජමහා විහාරයේ චෛත්‍ය රාජානන් වහන්සේ. මේ ගල් බැම්මට උඩින් තියෙන්නේ සලපතල මළුව. ඒකේ එක්රැස් වෙන ජලය පිටතට ගලා එන්නේ මෙන්න මේ ගල් පීල්ල දිගේ. මේ වගේ ඒවා කීපයක්ම තියෙනවා වටේටම. ඉතින් මේක හරි ඓතිහාසිකයි. ඕගොල්ලොත් ඇවිල්ලා මේක තමන්ගේ දෙනැතිම්ම බලා ගන්න කියලා අපි යෝජනාවක් කරනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික වාකිරිගල රජමහා විහාරස්ථානයට. මේ ස්ථානය තමයි පළවෙනි විජයබා රජුරුව රජ වෙන්න කලින් රජතුමා හැඳින්වුවේ කිත්ති කුමාරයා නමින්. ඒ රජතුමා අපේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් අපේ රටේ හිටිය. ඒ වගේම සොලීන් පළවා හරින්න සේනාව එක්සීසත් කරලා ලංකාව බේරගන්න සොලීන් පළවා හරින්න සේනාව සංවිධානය කරපු ස්ථානය තමයි අපි මේ ඉන්නේ අද. ජීවිතේ හරි සුන්දර ගමනක් ගිහලා එන ගමන් අපිට හම්බ වෙනවා මොරොන්තට කණුවන්ගලී ඉදිරිපසින් තියෙන සිය. ඇත්තටම ඉතින් අපි දැන් නාන්න තමයි හදන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ තාවොත් අනිවාර්යෙන්ම කණුවන්ගලේ ඉදිරිපිට තියෙන දියැලෙන් නාන්න. හරිද සුන්දරයි. කළු ගලක් මැද්දේ සීතල ජල ධාරාවක් වෙනවා. අපි බලමු ගොඩක් සීතලයිද කියලා.
හැබැයි ඒ නාන්න හිතනවා ඒ තරමට සීතලක් තියෙනවා. ඉතින් අපි එහෙනම් නුවර වැඩිමුණ්ඩ දෙවිඳුන්ද අපි මේ පඬුරක් පූජා කරන්න යන්නේ. අපේ මේ වීඩියෝ එක කිසි කරදරයක් වෙන්නේ නැතුව අප්ලෝඩ් කරගන්න අපිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි දෙවිඳුන්ගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අලුත් නුවර වැඩිමුණ්ඩ දෙවිඳුන් මේ අපේ ඉතින් මේ විනෝදචාරිකාවේදී තව එක අවස්ථාවක් තියෙනවා කැම්පින් කරන. ඒ කියන්නේ අද රැට නවතින අන්නත සුන්දර ස්ථානයක් තියෙනවා. මේ ගල නෙවෙයි අර ගලේ එහා පැත්තේ උඩ. ඉතින් අපි ලස්සනට අද රාත්‍රිය ගත කරන්න සුව පහසු විදියට තමයි අපි ඒක බලාපොරොත්තු වෙන. අපිට උදව් කරන කට්ටිය ඉන්නවා. යාළුවෙක් එහෙම මේ සුන්දර උදියල්ලා තියෙනවා. ඒකෙන් එගොඩ වෙන්න ඕනේ. ඉතින් ගොඩ වෙලා තමයි අපේ ඉතුරු ගමන්ය පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේ සුන්දර වූ දියැලි. එහෙනම් ට්‍රැවල් එකක් යනවා නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා මේ සුන්දරත්වය අත්විඳින්න කියලා.